අපි හැමදාම පාවිච්චි කරන පරිගණකය ඒක එකපාරටම හැදුණු දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම ඇඟිලි වලින් ගණන් කරපු කාලේ ඉඳන් අද තියෙන કૃත්‍රිම බුද්ධිය දක්වා ආපු හරිම දිග ගමනක ප්‍රතිඵලයක්. එතෙන් අපි යමු මේ විග්‍රහයෙන් ඒ විස්මිත කතාවේ වැදගත්ම සම්දිස්ථාන ටිකක් දිගේ වේගවත් ගමනක්. හොඳයි අපි එහෙනම් මේ ගමන පටන් ගමු හරිම සරල ප්‍රශ්නකින්. මේ හැමදේම ඇත්තටම පටන් ගත්තේ කොහොමද? මිනිස්සුන්ට ගණන් කරන්න ඕනුනේ ඇයි? ඒකට ඇල මුලින්ම පාවිච්චි කළේ මොනවද? ඇත්තටම මේකේ ආරම්භය අපි හිතනවටත් වඩා හරිම සරලයි. මුල්ම කාලේ මිනිස්සු ගණන් කරන්න පාවිච්චි කළේ තමන්ගේම ඇඟිලි. නැත්නම් පොඩි ගල් කැට, කෝටු කෑලි වගේ දේවල්. අන්න ඒක තමයි පරිගණක තාක්ෂණයේ මුල්ම අඩිතාලම. ඇඟිලි වලින් ගණන් කරන එකේ සීමාවක් තියෙනවනේ. ඒකට විසඳුමක් විදිහට තමයි ඇබකස් කියන මේ පුදුම උපකරණය බිහි වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක තමයි ගණනය කිරීමේ කාර්ය සඳහාම හදපු පළවෙනි විශේෂ උපකරණය. හරි. මේ තියෙන්නේ අපේ ගමනේ සිටියම වගේ දෙයක්. ඇබකස්සේ තිබුණු සරල පබළු ඇටවල ඉඳන් අද අපි පාවිච්චි කරන මයික්‍රෝ කම්පියුටරේ දක්වා ආපු ගමනේ ප්‍රධාන නැවතුම් පොළවල් තමයි මේ. එහෙනම් අපි දැන් මේ එකිනෙක ගැන හොයලා බලමු. හරි. දැන් අපි යන්නේ මේ කතාවේ ඊළඟ පරිච්ඡේදයට. ඒ කියන්නේ අතින් ක්‍රියා කරවපු සරල මෙවලම් වලින් යාන්ත්‍රික ගියර් වලින් වැඩ කරන යන්ත්‍ර හැදුණු යුගයට. ජොන් නපියගේ අස්ති කියන මේ උපකරණය හරිම වැදගත්. මේක ඇත්තටම දඬු කට්ටලයක්. ලඝු ගණක කියන ගණිත ක්‍රමය පාවිච්චි කරලා සංකීර්ණ ගුණ කිරීම, බෙදීම් වගේ දේවල් මේ දඬු එහා මෙහා කරලා, ඒ කියන්නේ යාන්ත්‍රිකව හරිම ලේසියෙන් කරන්න පුළුවන් වුණා. මේක තමයි යාන්ත්‍රික ගණනයේ මුල්ම පියවරක්. ඊළඟට අපිට හම්බ වෙන දැවන්තම පිම්ම තමයි බ්ලේස් පැස්කල්ගේ මේ නිර්මාණය. පැස්කල්ගේ රෝදය. මේකට පුළුවන් ලෝකේ පළවෙනි නියම යාන්ත්‍රික කැල්කියුලේටරය කියලා කියන්නේ. මොකද එකතු කිරීමයි අඩු කිරීමයි කෙලින්ම මේ යන්ත්‍රයට කරන්න පුළුවන් වුණා. දැන් අපි කතා කරන්නේ මේ මුළු ඉතිහාස කතාවේම ඉන්න වැදගත්ම චරිතයක් ගැන. පරිගණකයේ ඇත්තටම නිර්මාණය වෙන්න ශතවර්ෂයකට වඩා කලින් ඒ පිළිබඳ මූලික අදහස් ඔළුවේ මවාගත දුරදක්නා නුවණක් තිබුණු කෙනෙක් ගැන. චාල්ස් බෙබේජ් ඕව හඳුන්වන්නේ මෙන්න මේ නමෙන් තමයි. මේ නමෙන් මේ තේරෙනවනේ දයා කරපු කාර්යභාරය කොච්චර වැදගත්ද කියලා. ඔහු නිර්මාණය කළේ විශ්ලේෂණාත්මක එන්ජින්ම එහෙමත් නැත්නම් ඇනලිටිකල් එන්ජින් කියන සංකල්පීය යන්ත්‍රය. අද අපි පාවිච්චි කරන හැම පරිගණකයකටම පදනම වැටුනේ මේ යන්ත්‍රයේ තිබුණු අදහස් වලින්. ඉතින් ඇයි මේ ඇනලිටිකල් එන්ජින් මෙච්චර විප්ලවීය වුනේ? හේතුව මේකයි. ඒකට ඕනෑම ගණිත කර්මයක් කරන්න පුළුවන් විදියට තමයි සැලසුම් කරලා තිබ්බේ. ඒත් ඊටත් වඩා වැදගත් දේ තමයි දත්තයි උපදෙසුයි ගබඩා කරලා තියාගන්න තිබුණු හැකියාව. ගණනය කරන කොටස එයායකට කිව්වේ මිල් කියලා සහ දත්ත ගබඩාව එයායකට කිව්වේ ස්ටෝ කියලා මේ දෙක වෙන් කරපු අදහස තමයි අද හැම පරිගණකයකම හදවත වගේ. අන්න ඒකයි අපි කියන්නේ නූතන පරිගණකයේ මූලාරම්භය මෙතනින් පටන් ගන්නවා කියලා. හොඳයි. අපි එහෙනම් ඉතිහාසයෙන් පැනලා වර්තමානයට එමු. බැබේජ්ගේ අදහස් වලින් බිහි වුණු මේ බලවත් යන්ත්‍ර අපි අද වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා බලමුද? නූතන පරිගණක ප්‍රධාන වශයෙන් මේ වර්ග හතරට තමයි බෙදන්නේ. අපි මේ කතාවේ ඉතුරු කොටසේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ අපි හැමෝටම ගොඩක් හුරු පුරුදු පළවෙනි වර්ගයට. ඒ කියන්නේ ක්ෂුද්‍ර පරිගණකෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් වලට. හරි. දැන් තමයි අපි මේ දිග ඉතිහාස කතාව අපි හැමදාම අතපත ගාන උපාංගවලට සම්බන්ධ කරන තැනට එන්නේ. කොහොමද මේ තාක්ෂණය හැමෝගෙම අතට ආවේ? ක්ෂුද්‍ර පරිගණක කිව්ව ගමන් අපිට මුලින්ම මතක් වෙන්නේ ඩෙස්ක්ටොප් එකනේ. ඔෆිස් එකේ, ගෙදර වැඩවලට බලවත් ස්ථාවර විසඳුමක් විදිහට මේව තාමත් හරිම ජනප්‍රියයි. ඒ වගේම පරිගණකයේ බලය ඕනම තැනකට අරන් යන්න අවස්ථාව දීපු ලැප්ටොප් එක. ඒකෙදින් අපේ වැඩ කරන විදිහ, ඉගෙන ගන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කළා කියවොත් හරි. ඊට පස්සේ ආපු ටැබ්ලට්, iPad වගේ උපාංග ස්පර්ශ තිරය හරහා පරිගණකයත් එක්ක වැඩ කරන විදිහ තවත් සරල කළා. මේවත් ඇත්තටම අපේ අතේ තියෙන බලවත් ක්ෂුද්‍ර පරිගණක තමයි. ඒ විතරක් නෙවෙයි හිතන්න අද අපි පදවන වාහනේ තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. ඒක පවා ක්‍රියාත්මක වෙන්නේ බලවත් ක්ෂුද්‍ර පරිගණකයකින්. මේ තාක්ෂණය අපි නොදැනුවත්වම අපේ ජීවිතයේ කොටසක් වෙලා ඉවරයි. ඉතින් බලන්න තීරණාත්මක කාරණේ තමයි මේක. අද වෙනකොට ක්ෂුද්‍ර පරිගණක නැති තැනක් හොයාගන්නවත් බැරි තරම්. ඉස්කෝලේ, ස්පිරිතාලේ, බැංකුවේ ඉඳන් අපේ ගෙදර දක්වාම හැමතැනම මේ තාක්ෂණය පැතිරිලා. අන්න ඒකයි මේ දිග ඉතිහාසය ගැන දැනගන්න එක වැදගත් වෙන්නේ. අපි එබකස්සේ ඉඳන් කාර් එකේ තියෙන පරිගණකය දක්වා ආවා. ඉතින් මේ ගමනේ ඊළඟ නැවතුම මොකක් වෙයිද? මීළඟට එන දැවැන්තම පිම්ම මොකක් වෙයිද කියන ප්‍රශ්නයත් එක්ක අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.